සියලු දෙනාටම තෙරුවන් සරණයි. 2025 වර්ෂයේ බක්පෝදා net FM රේඩියෝවේ සේත පූජා සජීවී සදහම් විකාශනයේ සිද්ධ වෙන්නේ විරාගික සුවේ සලසන නිරාමිස පුදබිමක් වන අප දෙකටන හැලුම්මහර බවුන්සෙත් මානසික සුව සෙවන නම් වූ ආධ්‍යාත්මික සුව අරණේ ඉඳලයි. ශ්‍රාවක ප්‍රේක්ෂක පිනතියන්ට මෙවර net FM රේඩියෝවේ ශේත පූජා සදහම් වැඩසටහන ක්‍රමානුකූල මාතෘකා රාශියක් යටතේ විශේෂයෙන් අරණ්‍ය වාසී භාවනාව පිළිබඳව ඊටාම මනා පරිචයක් ගුරු ඇසුරෙන් ඒ වගේම යෝගාවචරින්ට භාවනා කියලා දීමෙන් ත්‍රිපිටකාගත කරුණු ඇසුරු කරමින් ලද පරිචය ඇසුරු කරගෙනයි ඔබට මේ දේශනා මාලාව පවත්වන්නේ. ඒ නිසා මෙවර වැඩසටහන ඊටාම විශේෂයි. ඒ නිසා අපි ආරාධනා කරනවා බක්පෝදා පැමිණෙන්න පුළුවන් සියලු දෙනා සුවාරණට සජීවීව පැමිණිලා ඒ අත්දැකීම අත්විඳින්න. ඒ වගේම ලක්වාසී ලෝවාසී අපව ඥානනය කරන අපව ශ්‍රවණය කරන සුවහසක් වූ ශේත පූජා ශ්‍රාවක සමූහයට අපි ආරාධනා කරනවා මේ උතුම් අවස්ථාව මගහැර ගන්නට එපා. ඊතා විරල දේශනා මාලාවක් ඔබ වෙනුවෙන් පවත්වන්න. ඉතින් මේ සඳහා නේක විද උපකාර කරන විශේෂයෙන් net නාලිකාවේ සභාපතිතුමන් විධායකතුමන් ඒ වගේම අනිකුත් අපේ ආගමික අංශේ ප්‍රධානත්වයේ දරන අපේ පුතුණුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේ බෞතුන් ඒ වගේම මේ සඳහා දායකත්වයේ ලබන විශේෂයෙන් අපේ බවුන්සෙත් කල්යාණ මිත්‍ර එකමුතුවේ සභාපතිතුමන් උපාලි කරුණාරත්න මහත්මයාණන් ඒ වගේම ලක්සඳ ව්‍යාපාරයේ අධිපතිතුමන් WM සිකියුරිටි ආයතනයේ අධිපතිතුමන් ඒ වගේම ඇමරිකාවේ වාසය කරන ධම්මිකා සරච්චන්ද්‍ර මව්තුමිය ජපානයේ පදිංචි ලකිත් සිල්වා පුතුණුවන් ඒ මව්තුමිය අතුළු පිරිස ඒ වගේම බවුන්සෙත් සතිපාසලේ සතිදිරි මාපිය හමු ඒ වගේම විරුකැල ඇතුළු මේ සඳහා නේක විද උපකාර කරන සවුමත් කැටුව net පවුලත් එක්ක මෙවර බක්පෝදා ඔබගේ දෙසවනට ඔබගේ දෙනෙත් අභියසට සමීප කරන්න බලාපොරොත්තු වෙන නිසා බක්පෝදා අපිත් එක්ක ඒකාත්මික වෙන හැටියට මෙත් සිතින් ආරාධනා කරනවා. ත්‍රිවන් සරණයි.